ඒක පට්ට අම්මන්ඩි කෙනෙක්. රේන්බෝ ඒජන්සිය ඔක්කොම හොරුන් ඔක්කොම ගෙදර යවමු. එච්චරයි මට කියන්න තියෙන්නේ. හතරවෙනි පාරත් යන්න තරම් අපේ ඔළුවේ අමාරුවක් නැහැ කියන එක තමයි මගේ නම් මතේනේ. දැන් නම් ළඟ හිටියොත් කනවා තමයි මම ඕක. ඒ තරම් තරහක් තියෙන්නේ. ඔව්. හරි. අපි අද මෙතෙන්ට අවිල්ලා ඉන්නේ මහරගම රේන්බෝ විදේශ රැකියා ආයතනයේට රුමේනියා රැකියාව වෙනුවෙන් මුදල් දීලා වසර 3කට ආසන්න කාලයක් පසු වෙන පිරිසක් තමයි අද මෙතන ඇවිල්ලා ඉන්නේ. අපි අද විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දුන්න පැමිණිල්ලක් තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිල්ලක් බාර දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයට අපි පැමිණිල්ලක් බාර දුන්නා. මේක අපි මේ සීලු දෙනාම මුලින්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිලි දැම්මා ගිය අවුරුද්දේ සැප්තැම්බර් 30 ගිහිල්ලා. ඊට පස්සේ අපිට රේන්බෝ ආයතනයෙන් කිව්වා අපි මීට කලින් අපේ මෙතන හිටපු පිරිසෙන් රුමේනියා එම්බසි ඉන්ටර්විව් එකට ගියා. එම්බසිය තුන් පාරක් අපිව විවිධ හේතු මත හරවලා එව්වා. ඩොකියුමන්ට් වල ප්‍රශ්න, අපොයින්ට්මන්ට් වල ප්‍රශ්න, එතකොට තව ට්‍රාන්ස්ලේට් එකේ ප්‍රශ්න කියලා තුන් පාරක් අපිව හරවලා එව්වා. අපොයින්ට්මන්ට් කැන්සල් වෙලා කියලාත් අපිව හරවලා එව්වා. පස්සේ අපි රේන්බෝ ආයතනයට දැනුම් දුන්නා අපිට ඕගොල්ලෝගේ ඩොකියුමන්ට් පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒවා අපිට විශ්වාස නැහැ. ඒක නිසා අපිට මේ සම්පූර්ණ මේ රුමේනියා ප්‍රොසෙස් එකෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. පස්සේ ඒගොල්ලෝ අපිට යෝජනාවක් කළා අපිට සල්ලි දෙන්න බෑ. අපි ඔයගොල්ලෝන්ව ඒ වෙනුවට මොල්ඩෝවාවට එවලා මොල්ඩෝවා වලින් රුමේනියාවට යවන්නම් කියන එක. පස්සේ දැන් ඒක වෙලත් මාස 6ක විතර කාලයක් අපිට ගත වෙලා තියෙනවා. පෙබරවාරි 10 තමයි අපි ඒ රුමේනියාව යන්න මේ මොල්ඩෝවා වලට යන්න කැමති කියලා අපි ලියුම දුන්නේ. බාර දුන්නේ අපි ඊට කලින් ඒගොල්ලොන්ට ලිඛිතව ඉල්ලීම් කළා, ඊමේල් මගින් ඉල්ලීම් කළා අපේ මුදල් ලබා දෙන්න. අපිට ඔයගොල්ලෝගේ ඩොකියුමන්ට් ප්‍රශ්න ෂුවර් නැහැ, ඩොකියුමන්ට් ෂුවර් නැහැ මේ රුමේනියා එම්බසි ඉන්ටර්විව් එකට යන්න. අපිට ඒ හින්දා මේකෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. මොකද තුන් පාරක් අපි ඉන්ටර්විව් එකට ගිහිල්ලා හැරිලා ඇවිල්ලා අපිට විශ්වාසයක් තිබුණේ නැහැ මේගොල්ලෝගේ ඩොකියුමන්ට් පිළිබඳව. ඒක නිසා තමයි අපි මේ තීරණය කළේ මේ රුමේනියා ප්‍රොසෙස් එකෙන් ඉවත් වෙන්න. අපිට දැන් මේ මැයි 30 ඉඳලා මැයි ජූලි වල සාමාන්‍යයෙන් 12 13 වගේ වෙනකන් කාලේ පරාසය ඇතුලේ අපේ කට්ටියට නැවතත් මේ රුමේනියා ඉන්ටර්විව් එක මේගොල්ලෝ අපිට ලබා දුන්නා. නමුත් අපි තුන් පාරක් හැරිලා ඇවිල්ලා හතරවෙනි පාරත් යන්න තරම් අපේ ඔළුවේ අමාරුවක් නැහැ කියන එක තමයි මගේ නම් මතේනේ. අපි හැමෝම එහෙමනේ. එතකොට මේ තුන් පාරක්ම වැරදිච්ච ඩොකියුමන්ට් එක අපිට විශ්වාස කරන්න බෑ හතරවෙනි පාර හරි කියලා. ලයිසන් කැන්සල්. ඔව්. ඊට පස්සේ අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කළාම මේගොල්ලෝ කිව්වා ලයිසන් කැන්සල් ඒජන්සි එකට කොහොමත් මේ බියුරෝ කරන්න බෑ. එතන ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි ස්පෙෂල් අප්‍රූවල් එකකින් ඒක කරගන්නත් බැරි නැහැ කියන එක තමයි එතනින් අපිට දැනුම් දුන්නේ. පස්සේ ඊට පස්සේ එහෙම අපි ඊට පස්සේ තීරණය කළා යන්න නැහැ කියලා තීරණය කළාම තමයි ඒගොල්ලෝ මේ කාලය ඇදගෙන යන්න තමයි මොල්ඩෝවා එක මේ වෙනකොට අපිට දැම්මේ. ඊට පස්සේ අපි එතනින් එහාට අපි මේ ඒගොල්ලන්ට කටයුතු කළා. ඊට පස්සේ අපිට මේක දුන්නාට පස්සේ අපි මෙතනින් 12 දෙනාටම අපේ ඉන්ටර්විව් එක ආවා, අපොයින්ට්මන්ට් එක ආවා රුමේනියා එම්බසියේ. පස්සේ අපි ඒකට සහභාගී වුණේ නැහැ ඇත්තට. මොකද ඒකට හේතුව අපි වසරකට විතර පෙර තමයි මේගොල්ලොන්ට කිව්වේ අපිට රුමේනියාවේ ඔයගොල්ලෝගේ විශ්වාසයක් නැහැ කියන එක. නමුත් මේගොල්ලෝ වෙන කූට උපක්‍රමයක් මගින් මොල්ඩෝවා පෙන්නලා රුමේනියාවේ ඉන්ටර්විව් එක යනකම් අපිව තියාගත්තා බොරු කියලා. ඉතින් ඒක නිසා අපි අද තීරණය කළා මෙතන ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙතන ඉන්න ඉහළ නිලධාරියෙක්ට අපි අපේ මේ කතන්දරය කියලා අපි ඒක දැනුම් දීමක් කළා. ඊට පස්ව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිහිල්ලා ඒ දැනුම් දීම සිදු කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ගිහිල්ලා එන්ට්‍රියක් දැම්මද මේ ගිහිල්ලා අපි දැන් ඉදිරියේදී තව ඉදිරි දිනකදී අපි බලාපොරොත්තු වෙනවා මූල්‍යමය අපරාධ අංශයේ FCID එකට ගිහිල්ලා පැමිණිල්ල බාර දෙන්න. ඉතින් මේ වගේ අසාධාරණ ලක් වෙච්ච ගොඩක් අය මෙතන ඉන්න පුළුවන්. දැන් අපි අද දැනුවත් වීම කළාම අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කිව්වා මේ පැමිණිල්ල 170ක් විතර දිනවා කියලා රේන්බෝ ආයතනයේට. ඉතින් එතකොට මේකට තව සමහර අපි නොදන්න ගොඩක් පිරිසක් මේකට හවුවිලා ඉන්න පුළුවන් කර කියා ගන්න දෙයක් නැතුව. ඉතින් අපි මේත් එක්කම WhatsApp නම්බර් එකක් දාන්නම් මේ වීඩියෝ එක බලන ඕගොල්ලොන්ට. ඒ WhatsApp නම්බරයට සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ කණ්ඩායමක් විදිහට මේකට එකතු වෙලා අපි මේ ප්‍රශ්නේ ජනාධිපතිතුමා ගාවට යනකම් යනවා කොහොමත්. අපිට මේක ඉක්මන් විසඳුමක් විදේශ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලැබුණේ නැත්තම් අපි එතනින් එහාට මේ ඉදිරි ගියාමාරක අපි ජනාධිපතිතුමා ගාවට හරි ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳ ගන්න තැන තමයි අපි ඉන්නේ. මොකද විශාල මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා. මෙතන ගොඩක් අය ඉන්නවා 18,000ක් ගෙවපු අය. නමුත් කෝප් කමිටුවේ අපිට දැක ගන්න ලැබුණේ 8,6ක් 6ක් ගෙවපු අය තමයි ඉන්නවා කියලා. මේක ඇත්ත කතාව ඒක නෙමෙයි. මෙතන ඉන්නේ 18,000 10,000ට වඩා වැඩිපුර ඊට උඩින් ගෙවපු පිරිස තමයි වැඩි. ඒක නිසා අපි
පැහැදිලිවම කාරුණික ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ මේ විදියට අහුවෙලා ඒජන්සි වලට බයේ කිසිම මේ මෙලට බයේ අපේ සල්ලි වලින් අපිට ගහන එකක් තමයි දැන් තියෙන්නේ. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මේ දැන් රටේ නීතිය මේ අපිට තේරෙනවා යම්කිසි පෙරට වඩා යම්කිසි මේ දියුණුවක් තියෙනවා කියන එකනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ අපිට ඉක්මනට විසඳගෙන අපිට මුදල් ටික නැවත ලබාගෙන මේ අපිට වෙන තැනකින් හරි මේක අපේ කටයුතු කරගන්න ලැබෙන්න කියලා. මොකද දැන් මේ ණය බරත් එක්ක විශාල ආර්ථිකමය ප්‍රශ්න කොටසට මුහුණ දෙන්න පිරිසක් තමයි මෙතන ඉන්නේ. අපි කවුරුත් සල්ලි දුන්නේ මේ FCI ගානේ FCID වලට එන්නවත් විදේශ කටයුතු අමාත්‍යාංශ වලට එන්නවත් ජනාධිපති ලේකම් කාර්යාල වලට එන්නවත් නෙමෙයි. අපි හැමෝම සත්භාවයෙන් මේකට සල්ලි දීලා තියෙන රට යන්න. ඉතින් ඒක අපේක්ෂා බන් ගත්තේ අවුරුදු 3ක් තිස්සේ තියෙන නිසා තමයි මේ විදියට මේ පියාමාර්ගය අපි ගන්න මේ තීරණය කළේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ හැමෝම මේ විදියට මේ රේන්බෝ ආයතනයේ මූල්‍ය වංචාවට අහුවෙලා ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න මේකට මේක අපි මේ ජනාධිපතිතුමා ගාවට හරි ගිහිල්ලා අපි දැන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ විජිත හේරත් මහත්මයා ගාවට යන්න. ගිහිල්ලා අපි එතුමාට මේක පුද්ගලිකව දැනුම් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ඉතින් අපි ඒ කටයුතු ටික කරගෙන යනවා. තිලනටත් මොනවා හරි කියන්නේ නැති අපි තිලනට දෙමු මේ මොනවා හරි කියන්නේ. අපි ඔක්කොම මේ මහරගම රේන්බෝ ඒජන්සියට සල්ලි බැඳලා ඔක්කොම මේ හොඳටම අමාරු වෙట్లా ඉන්න කට්ටිය ඔක්කොම මම ඔයගොල්ලන්ට කියන්නේ මේක බලන්න මේක දකින්න නංගිල මල්ල හැමෝටම කියනවා මේ රේන්බෝ ඒජන්සියට සල්ලි දීලා කවුරු හරි එතන මේකට කතා කරන්න බය ඉන්නවනම් මොකද මේගොල්ලෝ සද්ද දානවනේ. සද්ද දාන හින්දා මේගොල්ලන්ට බය කවුරු හරි ඉන්නවනම් ඔක්කොම මේ අපේ WhatsApp නම්බරයට කතා කරලා අපි මේක ඔක්කොම එකතු වෙලා මේ පාර රේන්බෝ ඒජන්සිය ඔක්කොම හොරුන් ඔක්කොම ගෙදර යමු. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරිද? මේ අපි දැන් මේ සල්ලි ගෙවලා තියෙන රේන්බෝ එකට අපේ ගෙවල් දොරවල් රුගස් තියලා පොලියට සල්ලි අරගෙන මේ ලක්ෂ 10කට වැඩිය මේ කාලේ වෙනකන් පොලිය ගෙවලා තියෙනවා. එතකොට තව අපිට ඉන්න තැන් දැන් නැති වෙගෙන එන තත්ත්වයක් තියෙනවා. මේගොල්ලෝ සල්ලි දෙන්නෙත් නෑ හපව. මේගොල්ලෝගේ ලයිසන් එක කැන්සල් කරපුවාම මහරගම ලයිසන් එක කැන්සල් කරපුවාම තව ලයිසන් එකකින් මේගොල්ලෝ බතර මුල්ලේ පටන් අරන් තියෙනවා රේන්බෝ එකක්. රැවටෙන්න එපා කවුරුවත්. එතනත් මේ මිනිස්සයාගෙම මේ මාෆියාව යන්නේ මේ වයිෆ්ගේ නමින් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා රැවටෙන්න එපා. මහා හොරෙක් මේ දිනේෂ් කියන එක. චරිත් ඉන්නවා, දිනේෂ් ඉන්නවා, නිසදි ඉන්නවා. නිසදි තමයි ඒක පට්ට අම්මන්ඩි කෙනෙක්. කට ආයේ නෑ. ගණිකාක වගේ කටක් තමයි තියෙන්නේ. ඒ නිසා බොරු කියලා හෙට යවනවා අනිත් යවනවා කියලා මුන්ට හෙන හතම ගහන්න ඕන මුන්ගේ පරම්පරාවටත් එක්ක. ඔව් බය වෙන්න එපා. ඉන්න කවුරු හරි අගතියටපත් වෙලා ඉන්න කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න. මුන් හිරේ සල්ලි අරගෙන මුන් හිරේ යවන්න ඕන. නැත්තම් මුන් හිරේ යවලා සල්ලි ගන්න අමාරුයිනේ. හිරේ යවලා මුන් කුණු වෙලා මැරෙන තත්ත්වයට තමයි පත් කරන්න ඕනේ. ඉන්න කෙනෙක් එන්න දැන් නම් ළඟ හිටියොත් කනවා ඇත්තමයි මම ඕක. ඒ තරම් තරහක් තියෙන්නේ. ඔව් හරි.